මිල සිටින අපේ ප්‍රදේශවාසී හිතවත් තීරණාවකින් අවසරයි ඒ වගේම තරුණ පෙළේ නායකයෙක් තමයි අද අපේ ස්ථානට පැමිණලා තියෙන්නේ. දුබයි සිද්ධයි ගුවම මෙතුමා මානංකන්ද පැත්තෙන් තමයි මේ ගමට සම්බන්ධ වෙලා තින්නේ. අපි ගොඩක් දුරට මේ මෙයාලගේ තාත්තා එක්ක ගොඩක් සම්බන්ධකම් තියලා දිනවා අපි. ඉතින් මේ දැක්කට පස්සේ තමයි අර හැඩලුව දැක්කම තමයි මෙයා අහවලාගෙන අඳුරගත්තේ. ඒ මම දන්නවා මෙතෙන්ට ගොඩක් දෙනෙක් ඇවිල්ලා ඉන්නේ මේ දුබයි සිද්ධයි කියන්නේ කවුද කියලා බලන්න එක විශේෂයෙන්. මොකද අර හැමෝගෙම හිතේ කුතුහලයක් තියෙනවා දුබයි සිද්ධ කියලා කවුද මෙයා කියන්නේ. ඉතින් ගොඩක් දෙනෙක් මෙතන විවිධ පක්ෂවලින් අය ඉන්නවා. නමුත් ඉතින් අර ඔබතුමා අපේ ගමට ලොකු මෙහෙවරක් කරන්න මේ ලොකු අඩිතාවමක් දැම්මා. ඉතින් ඒක ඉතින් අර එක ඔබතුමා දාන්තර වුණ අනු ඉතින් ඒක ගොඩක් කඩාකප්පල් වුණා. ඒක අපි ගොඩක් කනගාටු වෙනවා. මොකද අපි ඒක ගොඩක් සැලසුම් කරගෙන ඉන්නේ. ඉතින් අපි සන්තෝෂ වෙනවා තරුණ නායකයෙක් හැටියට ඔබතුමා යන ගමන ගැන. මේ අවස්ථාවේදී අපේ ගමේ ලොකු සහයෝගයක් ඔබතුමාට ලැබෙයි කියලා අපි බලාපොරොත්තු වෙනවා. පක්ෂ ભેදයක් බලලා නෙවෙයි. ඔබතුමාගේ තියෙන පෞරුෂයේ නායකත්වයේ තරුණ හදවත් තුළ ඔබතුමා රැඳිලා ඉන්නවනේ. අන්නේ නිසා. ඉතින් අපි ලොකු බලාපොරොත්තුවක් තිබුණා අපේ නායක ආමඳුරුත් එක්ක එකතු වෙලා ඒ අපි පන්සලේ වැඩ කරගන්න ඔබතුමා ගොඩක් පොරොන් දෙලා තිබුණා ඒ වගේ දේවල් කරලා දෙනවා කිය. ඉතින් ගොඩක් ගමේ අය ලොකු බලාපොරොත්තුවකින් තමයි හිටියේ. අය ඊයේ කවිබන දේශනයේට සමන් දෙන ගොඩක් දෙනෙක් සම්බන්ධ වෙලා හිටියා. නමුත් ඉතින් ඒක අපේ ගමේ අවාසනාව. මේක කඩාකප්පල් වල කියන්නේ නැත්නම් ඔබතුමා ලොකු මෙහෙවරක් කරනවනේ එතෙන්. ඒ වුණා නම් අපේ ගමට ගොඩක් පිටින් කට්ටිය ඇවිල්ලා අපේ ගමේ තියෙන දුෂ්කරතාවල් හඳුනගෙන තව ලොකු කට්ටිය ඇවිල්ලා අපිට උදව් උපකාර කරනවා. නමුත් ඔක්කොම නිකන් අර වතුරේ ගහගෙන ගියා වගේ වුණා අන්තිමට. ඉතින් අපි ලොකු බලාපොරොත්තුවක් වෙනවා ඔබතුමාගෙන් ඉස්සරහට අපිට මේ යන ගමනේදී ඔබතුමා මම හිතනවා ගොඩක් ඉස්සරහට යයි කියලා. අපේ ගායි ගමේ අයගේ පස්සේ වේදිකින් තොරව ලොකු සහයෝගය හම්බෙයි. ඉතින් අපි ඉස්සරහදී ලොකු මෙහෙවරක් අපිට අපේ ගමට සලස්වන්න කියලා ඉල්ලා ඉන්නවා. ඉතින් ඒ වගේම ඔබතුමාට දීර්ඝායුෂ වාසනා කරන ජයෙන් ප්‍රාර්ථනා කරනවා.